සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. මෙන්න මේ අපේ ගෙවල් වල හැදෙන අලිපේර වලින් කාන්තාව තරුණ මහලු සියලු දෙනාටම ගැහැණු පිරිමි ભેදයකින් තොරව ලස්සන සිනිඳු පැහැපත් සුදුම සුදු සමක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ මම කියලා දෙන හරිම සරල ගෙදරදී පහසුවෙන් හදා ගන්න පුළුවන් පැක් එක පාවිච්චි කරොත් ඒකින්ද මේ වීඩියෝ එක ස්කිප් නොකර අවසානයේ තෙක් බලන්න මම මේක හදන හැටි ඔයාලට සරලවම කියලා දෙනවා. ඒ වගේ මතක තියාගන්න මේ අලිපේර මූණේ ගහන එක විතරක් නෙමෙයි මේ වගේ ගෙඩියක් ගත්තාම මේකෙන් භාගයක් පැක් එක හදාගන්න යූස් කරලා ඉතුරු භාගය අනිවාර්යෙන් ආහාරයට ගන්න මේ අතිශය පෝෂ්‍යදායී ගුණදායී ආහාරයක් පළතුරක්. මොකද හේතුව දැන් අපේ ලංකාවේ තියෙන කෑම බීම එක්ක වසවිස නැතුව ඔයාලට පෝෂ්‍යදායී මේ පළතුරක් විදිහට මේ ආහාරයට ගන්න තියෙන ඊටාම සුළු ආහාර පළතුරු කීපය අතරින් එකක් තමයි අලිපේර කියන්නේ. මොකද මේවට තෙල් ගහන්නේ වසවිස ගහන්නේ නෑ. මේක මගේ ගෙදර හැදෙන ගහේ ගෙඩියක් මම ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නන්නේ. පළවෙනි දේ තමයි සාමාන්‍යයෙන් ඉදුණු හෝ හොඳට ඉදුණු අලිපේර ගෙඩියක් තෝරගන්න. හරිද? තෝරගෙන ඔයාට ගෙදර බ්ලෙන්ඩරයක් තියෙනවා නම් ඒක බ්ලෙන්ඩ් කරගන්න. ගෙඩි භාගයක් තිබ්බහම හොඳටම ඇති බ්ලෙන්ඩ් කරගන්න. නැත්තම් මේක කපල ඉවරලා මේ හැන්දකින් මේ මදය අරගෙන ඉවරලා මේක අනිවාර්යයෙන්ම හොඳට තලපයක් විදිහට හදාගන්න. හරි? ඒක මං වීඩියෝ එකේ පෙන්නන්නේ නැහැ. නමුත් තලපයක් විදිහට මේක ඔයා හදාගන්න ඕනේ මේකේ ගෙඩි භාගයක්. පැහැදිලිද? ඒ හදාගද්දි ඔයාලා මතක තියාගන්න පුළුවන් නම් තියෙනවා නම් අයිස් වතුර ටිකක් මේ එකතු කරගන්න. මේ තලපය හදාගද්දි අයිස් වතුර ටිකක් එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ඔයාලා මේක ඇඟිල්ලෙන් මෙහෙම ඇඟිල්ලට ඒ තලපය අරගෙන ඇඟිල්ලෙන් මේ ආලපය මූණේ හොඳට තවර ගන්න ඕනේ. හරිද? හැබැයි ඒ ආලපය තවර ගන්න කලින් මූණේ තියෙන දූවිලි තෙල් ගතිය අයින් වෙන්න මූණ හොඳට හොදලා මේක හොඳට ආලේප කරගන්න. ඒ කියන්නේ මේක ගානකොට හොඳට මතක තියාගන්න අලිපේර එක ගාද්දි මේක බෙල්ලෙත් එක්ක ගන්න ඕනේ. නැත්තම් කාලයක් අපි මේ පැක් එක පාවිච්චි කරද්දි මොකද වෙන්නේ මේ බෙල්ල එකපාරටක් මූණ එකපාරටක්. ඒකින්ද කම්පෙතිවල සහ කන් වල වටේ ඇතුළුව අනිවාර්යයෙන්ම මේක මේ තලපයක් විදිහට හදාගත්ත එක අයිස් වතුර දාලා ඔයාලට තේරෙනවනේ ඒක මූණේ ගාන ප්‍රමාණයට හදාගෙන ඒක කන් වල සහ මේ ඇස් වටේත් ඇතුළුව බෙල්ලත් එක්කම හොඳට ආවරණය වෙන්න බෙල්ල පිටිපස්සෙත් ගන්න ආවරණය වෙන්න හොඳට මේ පැක් එක තියලා අනිවාර්යෙන් පැය භාගයක් හෝ විනාඩි 45ක් පැක් එක තියලා හොඳට අයිස් වතුරෙන් හොදලා අරින්න. පුළුවන් නම් තියනවා නම් අයිස් වතුරෙන් හොඳට මූණ හොදලා යවන්න. ඒක තමයි පළවෙනි සරලම ක්‍රමේ. ඊළඟ ක්‍රමේ තමයි තවත් මේකට අපිට පුළුවන් විශේෂ දෙයක් ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේකට බිත්තර සුදු මදය මේ කහ මදේ නැතුව සුදු මදේ මික්ස් කරලා ඒකම තලපය හදාගෙන මේ පිරිමි අයට සහ ගැහැණු ළමයින්ට ඔක්කොටම ආලේප කරන්න. මේක මාරම ඔයාලා මං කියනවට මාස දෙක තුනක් සතියට දවස් දෙපාරක් විතර ආලේප කරලා බලන්න ඇති වෙන වෙනස. භාගයක් ගන්න ඉතුරු භාගය ආහාරයට ගන්න. පැහැදිලිද? එතකොට දැන් ඊළඟ ක්‍රමය තමයි මේකට සුදු මදය බිත්තරයකින් සුදු මදය අයින් කරගෙන සුදු මදය දාලා සුදු මදයත් එක්ක මික්ස් කරලා අර විනාඩි 40ක් හෝ පැය භාගයක් තියලා හොඳට හොදලා අරින්න. ඒක තව ක්‍රමයක්. ඔයාලට තවත් ඊට අමතරව තවත් සම පැහැපත් කරගන්න ඕන නම් ඕකට 0.23කුත් ඇඩ් කරගත්තට කිසිම කමක් නැහැ. මේ ගොඩාක් සැරට දාන්න එපා. මේ බිත්තර සුදු මදෙයි 0 කීපයකුයි මේ අලිපේර තල මේ හදාගත් මේ පේෂල් මේ එකට මේ එකතු කරගන්න. ඒකත් මාර විදිහට මේ ඉෆෙක්ට් වෙනවා. මේ ඒකත් ඊට පස්සේ පැය භාගයක් තියලා මේ මූණ හොදට හොදලා අරින්න. අනිවාර්යෙන් ඉතුරු භාගය ආහාරයට ගන්න. මොකද මේක ඇඟට අතිශය ගුණදායක පළතුරක්. එතකොට අර මූණේ ගානවා වගේම සම පහපත් වෙන්න මේ ඔයාලට හරියට මේක උදව් කරනවා. මාස දෙකක් විතර පාවිච්චි කරලා මේ ප්‍රතිඵල කමෙන්ට් එක දාන්න. ඊළඟට මම ඔයාලට කියන්න ඊළඟ වීඩියෝ එකකින් මේ තේ කොළ වලින් කොහොමද අපි මේ වගේම වටින මේ ශරීරයට විස නැති පැක් එකක් කොහොමද හදාගෙන මේ මූණේ තියෙන රැලි වැටලා තියෙන හැම පැහැපත් කරලා
ලස්සන වෙන්න කියලා වීඩියෝ එකක් ගෙන්නම්. එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි.